මේ අපේ රටේ අපි දැක්කා ඊයේ පෙරේදා තෙල් පොලිම් වල අනවශ්‍ය බියක් ඇති කරගැනීම නිසා අනවශ්‍ය බියක් ඇති කරමින් හලකිය යුතු ජන කොටසක් තමන්ගේ වාහන තියාගෙන ඊටාම අවලස්සන විදියට පෙට්‍රල් ඩීසල් පොඩි ගහගෙන තැම්පත් කරගෙන හරියට නිකන් ලංකාව යුද්ධයකට යන්න වගේ මේ යුද්ධයට ලංකාව සම්බන්ධ වෙන්න වගේ මේ තෙල් ගබඩා කරමින් හිටියා. ඉතින් අපි කියන්නේ එක්තරා විදියක අර කණාමැද මොකද්ද කිලිපැලෙල්ලෙන් බට කාපු මිනිහා කණාමැදිරිය එළියටත් මොකද්ද බයයි කියනවා වගේ ඊට කලින් වෙච්ච විශේෂයෙන්ම අරගලයට කලින් තිබුණු ආර්ථික වේසන අර්බුද කාලයේ තිබුණු අත්දැකීම් වලින් යම් කිසි ආකාරයකට බියටපත් වුණා වෙන්නත් පුළුවන්. හැබැයි ඊටත් වඩා අපිට පේන්නේ ලංකාවේ මේ මධ්‍යම පන්තියේ එක්තරා කොටසක් ඉන්නවා. ඔවුන් මම හිතන්නේ ඊටාම අවිනීත ඊටාම ආත්මార్థකාමී ජන කොටසක් ඉන්නවා මේ මධ්‍යම පාන්තික පරිභෝජන මේ සමාජ අවකාශය ඇතුලේ. ඔවුන් බලන්නේ අනේකාට කෙලවුණත් කමන්නේ නැහැ මෙහෙමනත් අපේ පුරවැසියන්ගේ අනෙක් පුරවැසියන්ගේ මේ අපේ රටේ ඉන්න සෙසු සහෝදර පුරවැසියන්ගේ ඒ දේවල් වලට ඔවුන්ගේ ජීවිතය ගැන කවරක් වුණත් තමන්ගේ ආරක්ෂාව නැත්නම් තමන්ගේ සුඛ විහරණය පමණක් හිතන මේ මධ්‍යම පන්තික නිකම් අපි කියමු මැද පන්තියේ එක්තරා ස්තරයක් අපිට පේන්න තියෙනවා. ඔවුන් තමයි එවැනි අර්බුදයන් ගසා ගන්න. බලන්න පෙට්‍රල් ඩීසල් මේ ගබඩා කරගන්න බොහෝ අය ඇත්තට මේ ගබඩා කරගන්න ව්‍යාපාරික අරමුණුත් තියාගෙන අපි දැක්ක අද මේ ව්‍යාපාරිකයෙක් විශාල වශයෙන් මේ ඉන්ධන එක්රස් කරගෙන තියාගෙන තියෙනවා. ඒ තමයි උන්ගේ අරමුණ තමයි ඉදිරියට ඉන්ධන මිල ඉහළ යනකොට ඒ ඉන්ධන ඒ ගබඩා කරගත් ඉන්ධන විකුණලා ඊටාම දැඩි ලාභ ලබා ගැනීමේ කූට අරමුණුත් එක්ක තමයි උන් මේ වෙන්නේ. ඒ නිසා අපි කියනවා ඒ ජනතාව මේ අරගලය විසින් මෑත කාලේ ඇතිවෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් විසින් ඒ ඇතිවෙච්ච පොදු ජනතාවගේ අපේක්ෂාව පිළිබිඹු කරන අය නෙවෙයි. ඒ නිසා ඔවුන් ඉන්නේ මේ රටේ අර ජරා ජීර්ණ මේ සුන්බුන් විපක්ෂයේ ඒ ආකල්පවල රයිට් ආත්මార్థකාමීව Tamanගේ විතරක් බලය Tamanගේ විතරක් ආරක්ෂාව සලසා ගැනීම හිතන ඒ මැදපාන්තිය ඇතුළු ජන කොටස් වලට අපි කියනවා මේ නින්දිත මැදිහත් වීම මහම නවත්තන්න. ඇත්තටම හිතන්න මේ රටක් විදියට හිතන්න එකම පුරවැසියන් විදියට හිතන්න. අපි දන්නවා මේ රටේ තෙල් සම්පත ඇත්තටම අවශ්‍ය පුද්ගලික පරිභෝජනයටත් වඩා ඒ රටේ සෞඛ්‍ය සේවය ඇතුළු ආරක්ෂක සේවය ඇතුළු ප්‍රවාහන සේවය ඇතුළු ඒක පොදු ප්‍රවාහන සේවය ඇතුළු ඒව එක්කම මේ පොදු පුරවැසියාගේ මේ රටේ පොදු මහජන සේවයට අදාළව ඉන්ධනවල යහපැවැත්ම පැවතිය යුතුයි. ඒ ප්‍රමුඛ කරගත යුතුයි. නැවත ඇතිවෙච්ච රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඒ පරිකල්පනය පැත්තෙන් හිතනවා නම් මේ ජන කොටස් මේ පොලිම් වල මේ තෙල් කොල්ලකමින් ගබඩා කරමින් කරන දේ ඊටාම අසාධාරණයි. ඊටාම නින්දිතයි නීචයි කියන දේ තමයි අපි කියන්න වෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ කටයුත්ත වහාම හවත්තන්න. ඒකම අපි පොලිසිය ඇතුළු රාජ්‍යයේ නිලධරයට අපි කියනවා විශේෂයෙන්ම මේ මංකොල්ල කෑම් මේ කබඩා කර ගැනීම වලට වහාම තම දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒකම අනිත් පැත්තෙන් අපිට අර සුපුරුදු විදියට අර කුජීත විපක්ෂය නැවත උත්සාහ කරනවා මේකෙන් අර පරණ චිත්‍රපටිය ආය රඟ දැක්වෙයි කියලා හිතන්නේ. ඒ කියන්නේ තෙල් අර්බුදයක් එයි, ඊට පස්සේ ගෑස් අර්බුදයක් එයි, ඊට පස්සේ මිනිස්සු පාරට බහි, මිනිස්සු පෝලිං වලට එයි, ඊට පස්සේ ක්‍රමයෙන් අරගලයක් ඇති වෙයි, ඊට පස්සේ ආපහු මිනිස්සු ගෝල් පේස් එකට එයි, ගෝල් පේස් එකේ කඳවුරු බඳි, ලංකාව වටේම උද්ඝෝෂණ පෙළපාලි විරෝධතා ඇති වෙයි, ඊට පස්සේ මහජන උද්ඝෝෂණයක් එයි, ඊට පස්සේ මේ අනුර කුමාර දිසානායකට ගෙදර යන්න වෙයි, ඊට පස්සේ ආපහු ඉතුරු කොටේ අදින්න රනිල් වික්‍රමසිංහ හරි නාමල් රාජපක්ෂට හරි රට බාර දෙයි කියලා මේම යම්කිසි අපිට කියන්න පුළුවන් ඒක නිකන් ඒක දවල් වියරු හීනයක් තකින් අරගෙන තියෙන මේ කුජීත විපක්ෂය මේ නාමල් රාජපක්ෂලා සහ අපි දැක්ක රනිල් වික්‍රමසිංහව හම්බෙන්න හදිස්සිය ගිහිල්ලා තියෙනවා. රනිල් වික්‍රමසිංහගේම හෙන්චයියන් වන සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක්. ඉතින් රනිල් වික්‍රමසිංහ නැවත හිතනවා මම හිතන්නේ මේ රට ඇත්තටම අවාසනාවන්තයි මේ පරාජිත මේ නින්දිත රනිල් වික්‍රමසිංහල ඇතුළු පිරිස් දැන් ගෙදර ගිහිල්ලා බුදිය ගන්න ඕන කට්ටිය මේ වයසක මිනිස්සු මේ රට විනාශ කරලා ඒ රටේ බසර ගණනාවක් දශක ගණනාවක් ඡාපරාදී දේශපාලන අපරාධයන් සිදු කරලා දැන් සාමගාමීවවත් දේශපාලනයෙන් විශ්‍රාම යන්න කාලය ඇවිල්ලා ගෙදරට වෙලා හිටපන් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.
එනිසා නාමල් රාජපක්ෂ කියන බබාටත් කියන්න තියෙන්නේ නාමල් රාජපක්ෂ ඔබ හීන දකින්න ඒක ඔබට බලය දෙන්න මම හිතන්නේ ඉතින් ආපහු ආත්ම ගානාවක් මේ ලංකාවේ පුරවැසි සමාජය ඉපදිලා තියෙන්න ඕනේ මේ ආපහු උපදින්න වෙනවා ඒ නිසා ඒක සිද්ධ වෙන්නේ නැහැ ඒකම අපි දන්නවා ලංකාවේ දැනට මේ ආණ්ඩුවක් දැන් අද අනුර කුමාර දිසානායක ඔය ජනාධිපතිවරයාත් අද පාර්ලිමේන්තුවේදී ඔහු දීර්ඝ පැහැදිලි කිරීමක් කළා මම හිතන්නේ අපි ඒක විශ්වාස කරන්න හැකි මම හිතන්නේ පළවෙනි එක තමයි රටේ මේ රාජ්‍ය නායකයා ඉදිරියේ පැහැදිලිවම මේ රටේ ඉදිරි කාලයේ කොහොමද තෙල් සංචිතයේ ඒකම ගෑස් ඇතුළු ඉතුරු කාරණා පවතින්නේ කියන එක ගැන යම් පැහැදිලිතාවයක් කළා. ඒ නිසා දැනට විශේෂම දින 28කට අදාළ වෙන පෙට්‍රල් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඉදිරි මාර්තු 7-8 වගේ දින තුල මෙට්‍රික් ටොන් විශේෂයෙන්ම 65000ක පමණ තෙල් නැවක් එන්න නියමිතයි. එතකොට ඒ සියල්ලත් එක දවස් 40කට පමණ ඊටාම නිශ්චිතව මේ ඉන්ධන තියෙනවා. ඒකම ඉදිරියේ දැන් අපි දන්නවා මේ වෙන යුදමය තත්ත්වය තුල ඉදිරි කාලය තුල ඇති වෙන්න පුළුවන් ඊටාම ඉක්මන් සිදුවීම් එක්කලා තීව්‍ර යුද මේ කැළඹීමත් එක්ක තමයි ඊට පස්සේ කොහොමද මේ තත්ත්වය වෙන්නේ කියලා. නමුත් මේ මාසය පුරාම මොකද්ද තෙල් නැව් කිහිපයක්ම එන්න නියමිතව තිබෙනවා. ඒ නිසා දැනට ඒ කියන්නේ අපි ඒකන අවධානයෙන් සිටිය යුතුයි, සීරුවෙන් සිටිය යුතුයි. මොකද හටක් විදියට ඒ පිළිබඳව ඊටාම අවධානයෙන් කටයුතු කළොත් නමුත් මේ අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට හිසුදු තත්වයක් මේ ඉක්මන් කාලය තුල නැහැ කියන එක තමයි ආණ්ඩුවත් රාජ්‍ය නායකයා ඇතුළු ඒකම හරිත තෙල් සංස්ථාව ඇතුළු ඒ අදාළ බලධාරීන් නිශ්චිතවම ජනතාව දැනුවත් කරලා තියෙන්නේ. ඒ නිසා අපි කළ යුත්තේ මේ ආයතන විශ්වාස කරන්නේ. මොකද විශ්වාසය මොකද දේශපාලනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලික දෙයක් තමයි මේ ආයතන සමග අපි දක්වන විශ්වාසය. ඒ විශ්වාසය මත ඉඳලා තමයි මම හිතන්නේ අපිට මේ සමාජයක් විදියට කටයුතු කරන්න වෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ කුජීත විපක්ෂය නැවත උත්සාහ කරනවා අර දික්වා මේ සුළුකුණාටු ආපු කාලේ වගේ නැවත කුමන්ත්‍රණ කතාවක් හදන්න. අපි මම දැක්ක මේ පාඩලි චම්පක රණවගත් අර සුපුරුදු ඔහුගේ ඒ කියන්නේ ඔහුගේ අර මොකද්ද කුමන්ත්‍රණකාරී සාන්ත දාන්ත තීන්ත කූඩුවක් වගේ කතා කරමින් උත්සාහ කරනවා නැවත මේ ඊට කලින් ආණ්ඩුවට මේක හිතන්න තිබ්බ යුදමය හත්ය ඇති වුණේ මීට දවස් කිහිපයකට කලින්. ඒ නිසා තෙල් ගැන මේව හිතන්න තිබුණා කියන එක මේ ජනතාව තුළ ඇති වෙමින් තියෙන මේ මොකද්ද තෙල් පිළිබඳව ඇති වෙලා තියෙන සාංකාව සහ ආందోලනය ගසා ගන්න මේ චම්පික රණවකල ඇතුළු මේ සුන්බුන් කුජීත විපක්ෂය උත්සාහ කරනවා නැවත දේශපාලන මාතෘකාවක් බවට මෙය පත් කරන්න. අපි කියනවා ඒවට මේ ජනතාව ඉඩ තියන්නත් එපා. ඒ නිසා අපිට ඇත්තටම තියෙන ආණ්ඩුව සහ ජනතාව අතරයි ඒ කතා බහ තියෙන්නේ. අවසාන වශයෙන් මම හිතන්නේ අර මේ අනිත් සහෝදරතුත් කිව්වා වගේ විශේෂයෙන්ම සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්ුත් නැවත විපක්ෂය නිකන් මොකද්ද කැරඩින්ට භූමිතල් දැම්ම වගේ කලබල වීමක් පෙන්වුම් කරලා තිනවා. අපි දැක්ක අර හරණ සර්පයි ටික ආපහු එළියට අවිල්ලා තියෙනවා. අපි දැක්ක උදේ ගම්මන් පිළ ආපහු මේ චොර ගන්න ගත්තා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කවුරු හරි අත්අඩංගුවට අරගෙන හීතමේ ක්‍රියාමාර්ගයක් ගන්න යනකොටම ටක් ගාලා බෙනෙන් ඔළුවට දාන මේ තුබසෙන් මේ ඔළුව දාන කෙනෙක් තමයි උදේ ගම්මන් පිළ. ඒකම අපි දැක්කා අලි ශබ්රිලා. ඒකම ආණ්ඩුවේ අනිත් කණ්ඩායම් ඔක්කොම මේ ආණ්ඩුවේ විවිධ චරිත කලබල වෙලා මේ රඟන්න අරගෙන තියෙනවා මේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව. ඒකම අපි දැක්කා මේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්න කියලා ඇත්තටම කලින් කිව්වේ කලින් ආණ්ඩුවල විශේෂයෙන්ම මේ රනිල් වික්‍රමසිංහ මේක කිව්වා, හරින් ප්‍රනාන්දු මේක කිව්වා, ඒකම මනෝෂ කිව්වා. ඒ වගේ පිරිස් තමයි මේ සුරේෂ් සලේ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවය ස්ථිරවම හතු කළේ. අපි දන්නවා මේ සුරේෂ් සලේව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ අදාළ නිශ්චිත චෝදනා මත. මොකද මේ චෝදනාවලින් එකක් තමයි ප්‍රධාන එකක් තමයි විශේෂයෙන්ම channel 4 හිතන්නේ channel 4 නාලිකාවේ විකාශනය වූ වාර්තා චිත්‍රපටයක් තුල හිල්ලාන්ගේ මාධ්‍ය ලේකම් වල අසාද් මවුලානා විසින් ඊටම නිශ්චිතව කියපු කාරණයක් විශේෂයෙන්ම සහරාන් ඇතුළු ඒ තවීද් ජමාත් ත්‍රස්ත කල්ලිය පුත්තලවේදී මේ සුරේෂ් සලේව නිශ්චිතව හමු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දීර්ඝ කතා බහක් කරලා තියෙනවා. ඒ සම්බන්ධීකරණය කරලා තියෙන පිල්ලයන්. ඒ නිසා පිල්ලයන්ගේ සම්බන්ධීකරණය හරහා තමයි පිල්ලයන්ගේ මාධ්‍ය ලේකම් වන අසාද් මවුලානා මේක දැනගන්නේ.
එතකොට අසත් මෞලානා තමයි පිල්ලයන් වෙනුවෙන් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්නේ. ඒ නිසා ਉਹ නිශ්චිතව මේ වාර්තාව සපයලා තියෙනවා අදාළ රූපාණි නාලිකාවට. ඒ අනුව කියලා තියෙන දේ තමයි ගෝඨාභය රාජපක්ෂ බලයට එම සඳහා මේ රටේ යම් අනාරක්ෂිත තත්වයක් ඇතිවීමට අවශ්‍යයි කියන දේ මේ සහරාල්ලා හමු වෙලා සුරේෂ් සලේ කරපු සාකච්ඡාවෙන් පස්සේ අසත් මෞලානට නිශ්චිතව ප්‍රකාශ කරලා තියෙනවා කියන එක තමයි අසත් මෞලානා කියන්නේ. ඒකම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතන වීම ඇතුළු සිද්ධි කිහිපයක්ම මේ සුරේෂ් සලේගේ චරිතය වටා ආందోලනාත්මකව කැරකෙමින් තිබෙනවා. ඒ නිසා තමයි මේ අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව ඇතුළු මේ නිශ්චිත රැඳවුම් නියෝග සහිතව දින 90කට මේ පරීක්ෂණ සහ ප්‍රශ්න කිරීම කටයුතු කරන්නේ. ඒ නිසා සැක කටයුතු කෙනෙක් සහ චෝදනා සහිත කෙනෙක් අත්අඩංගුවට ගැනීම ප්‍රශ්න කිරීම නීතියට අයත් දෙයක්. ඒ නිසා සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. කවුරු හරි කලබල වෙනවා නම් ඒ අර කෙහෙල් කන කරේ තියන් යන අර තියෙන පුහුල් හොරා වගේ නැත්නම් පුහුල් හොරා කරන් දැනේ වගේ එකක් තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා සුරේෂ් සලේ මේ අදාළ චෝදනාවන්ට වග උත්තරකරුවන් නොවේ නම් වැරදිකරු නොවේ නම් අදාළ පරීක්ෂණ වලින් පසු අධිකරණ ක්‍රියාවලිය හරහා ඔහුගේ නිර්දෝෂ බව ඔප්පු වෙයි. එතකොට ඒක බාර දෙන්න තියෙන්නේ මේ රටේ නීතිමය අපරාධ පරීක්ෂණ අංශයන් සහ ඒ රටේ නීතිමය අධිකරණ පද්ධතියට. ඒ නිසා සුරේෂ් සලේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය මම හිතනවා ඒක ඉදිරියේ සිද්ධ වෙයි. මොවුන් මේ ඉන්න විපක්ෂයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මේ විපක්ෂයේ මහමලකරුවනුත් ඉන්නවා. ඒ කියන්නේ එක මහමලකරුවෙක් නෙමෙයි. මේක මහමලකරුවන් රසක් ඉන්න පුළුවන්. ඒක මේකට අවශ්‍ය චෝදනා සැක සංකා තියෙනවා. අපි ඉදිරියට අපිට මම හිතනවා යම්කිසි අවබෝධයක් තියෙනවා සුරේෂ් සලේන්ගෙන් පස්සේ ඔය දැන් කෑ ගහගෙන ඉන්න ඔය විපක්ෂයත් සම්බන්ධ සමහර චරිත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඒ නින්දිත ප්‍රහාරයට සම්බන්ධ විවිධ චරිත කරලියට එන්න නියමිතයි. රයිට්. එතකොට මේක මේ සුරේෂ් සලේගෙන් ආරම්භ වුණේ මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ චූදිතයන් ජනතාව හමුවට නීතිය හමුවමට ගෙන ඒමේ ඒ ක්‍රියාවලියේ නිශ්චිත ආරම්භයක්. හරි. ඒ නිසා අපි ඉදිරියට බලාගෙන ඉමු. මොකද පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ මේ රටේ අහිංසක භක්තිමත් මිනිසුන් 300කට ආසන්න පිරිසක් අමුවේ පුංචි දරුවන් එක්ක මරා දැමුණු මිහිපිට නුහුලන අපරාධයක්. ඒතකොට ඒ අපරාධයට වග උත්තරකරුවන් නැත්තම් ඒකට මහමොලකරුවන් පැහැදිලිවම නීතියේ අනසකට යටත් කළ යුතුයි. ඔවුන්ව දණ්ඩනයට ලක් කළ යුතුයි. එහෙම නැත්නම් යුක්ති ඉෂ්ට වීමක් මේ මිනිස්සුන්ටත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ටත් යුක්ති ඉෂ්ට වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සුරේෂ් සලේ සම්බන්ධයෙන් චෝදනා රසක් තියෙනවා. ඒ චෝදනා සත්‍යන්ද කියන එක අපි ඉදිරි කාලේ බලන් ඉමු. ඒ නිසා ඒකට අපේ මම හිතන ජනතාව එදියට ඒක පිළිබඳව ඔය ඉන්න විපක්ෂයේ හොර නඩේට විපක්ෂයේ ඉන්න මිනිමරුවන්ට තියෙන ඒ කලබලය ජනතාවට නෑ. ජනතාව මේ ගැන සංවේදී. ඒ නිසා අපි ඉදිරියට බලමු කියලා ජනබල ව්‍යාපාරයේ විදියට මේ අපි ප්‍රකාශ කරන්න කැමතියි. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.